අද වීඩියෝ එක මේකප් බ්‍රෂස් ගැන. කේ මෙච්චර මේකප් බ්‍රෂස් තියෙනව මොනවද මේ? ඇත්ත බිගිනර්ස්ලට මේකප් බ්‍රෂස් ගැන හරිම කන්ෆියුසින්. ඉතින් අද අපි බලමු මේකප් වලට අලුත් කෙනෙක් මුලින්ම ගන්නවන බ්‍රෂස් මොනවාද කියලා. මේ ඔක්කොම නම් ඔයාට ඕන වෙන්නේ නැහැ. අනේ නියමයි. මුල්ම බ්‍රෂ් එක තමයි මෙන්න මේ වගේ රවුන්ඩ් බ්‍රෂ් එකක් ඕන වෙනවා ඔයාලට. මේකේ තියෙන මේ රවුන්ඩ් ෂේප් එකයි මේකේ තියෙන මේ හොඳ ඩෙන්සිටි එකයි හින්දා ඔයාලට ෆවුන්ඩේෂන් එක හොඳට ස්කින් එකට බ්ලෙන්ඩ් කරගන්න, ඒ වගේම ප්‍රෙස් කරගන්න පුළුවන්. දැක්ක නේද? හරියට හදන්න නැතුව තමයි කරන්නේ. ටෙක්නික් එක හරිම වැදගත්. ඔයා ෆවුන්ඩේෂන් බ්‍රෂ් එක යූස් කරනකොට ඒක මූණේ මෙහෙම කරන්නේ නැහැ. ඒක ජෙන්ටල් විදිහට ඔයාගේ ස්කින් එකට මෙහෙම ප්‍රෙස් කරන්න තමයි ඕන. එතකොට තමයි ෆ්ලේකි විදිහට නැතුව හරිම ෆ්ලෝලස් ෆිනිෂ් එකක් ඔයාගේ ෆවුන්ඩේෂන් එකට හම්බෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ෆවුන්ඩේෂන් එකක් ඇප්ලයි කරන්න තියෙන එකම බ්‍රෂ් එක මේක නෙමෙයි. තව බ්‍රෂ් වර්ග ගොඩාක් තියෙනවා. ඒත් ඔයාට ස්ටාර්ට් එක ගන්න පුළුවන් මෙන්න මේ වගේ බ්‍රෂ් එකකින්. ඉතින් බිගිනර් කෙනෙක්ට මම දෙවිදියට රෙකමන්ඩ් කරන බ්‍රෂ් එක තමයි මෙන්න මේ වගේ ස්මෝල් ඇන්ගල් බ්‍රෂ් එකක් කන්සීලර් වලට. ඉතින් මේ බ්‍රෂ් එක ස්මෝල් and මේකේ තියෙන මේ ඇන්ගල් ෂේප් එක නිසා ඔයාගේ අන්ඩර් අයිස් වලට මේක හොඳට රිච් වෙනවා. ඒ හින්දා හොඳ ප්‍රිසයිස් ඇප්ලිකේෂන් එකක්, ඒ වගේම හොඳ කවරේජ් එකක් අපේ කන්සීලර් එකෙන් හම්බ වෙනවා මේ අන්ඩර් අයිස් වලට. ඉතින් මේක ඇප්ලයි කරනකොට මෙහෙම ඩ්‍රැග් කරලා දාන්නේ නැහැ කවදාවත්. ඔයා හරියම ජෙන්ටල් විදිහට මේක ප්‍රෙස් කරන්න ඕන. ඇස් යට මෙහෙම හිමීට. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මේක මේ තියෙන ෂේප් එකත් එක්ක මේ අයි සොකට් එක ළඟට වෙනකම් ඔයාගේ කන්සීලර් එක අරගෙන යන්න. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ඔයාලගේ මේකප් බ්‍රෂ් කලෙක්ෂන් එකට මේ වගේ ඇන්ගල් බ්‍රෂ් එකක් කන්සීලර් වලට එකතු කරගන්න. ඉතින් තුන්වෙනි බ්‍රෂ් එක තමයි කන්ටුවර් වලට මෙන්න මේ වගේ හොඳ ඩෙන්ස් එකක් තියෙන ටිප්ඩ් බ්‍රෂ් එකක් ගන්න. මොකද්ද කොන්ටුවර් කියන්නේ? කන්ටුවර් කියලා කියන්නේ ඔයාගේ ෆේස් එකට හොඳ ඩිමෙන්ෂන් එකක් දෙන එක. ඒ කියන්නේ ඔය ෆවුන්ඩේෂන් එකක් විතරක් මූණේ ඇප්ලයි කරොත් එහෙම ඔයාගේ මූණ නිකන් ෆ්ලැට් විදිහට තමයි පේන්නේ. මොකද එකම කලර් එකකින් තමයි තියෙන්නේ. ඔයාගේ මූණට හැඩතල දෙන්න තමයි අපි කන්ටුවර් යූස් කරන්නේ. ඉතින් මූණ මහත කෙනෙක්ට එයාගේ මූණේ පර්ෆෙක්ට් ෂේප් එකකට ගන්න. ඉතින් පර්ෆෙක්ට් කියලා දෙයක් නැහැ. නමුත් මේකප් වලදී අපි ඕවල් ෆේස් ෂේප් එක තමයි පර්ෆෙක්ට් කියලා කියන්නේ. ඉතින් ඔයාගේ ෆේස් එක හැඩතල මවා ගන්න ඔයාලට කන්ටුවර් කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් ඔයාලට පේනවා මගේ වගේ මූණ මහත කෙනෙක්ට මේ වගේ ඩබල් චින් තියෙනවා. ඉතින් මේ ඩබල් චින් පේන එක අඩු කරලා පෙන්නන්නේ. ඒ කියන්නේ අපි ඒ හරිය කන්ටුවර් කරාම මේකෙන් ඩබල් චින් ගතිය අඩු වෙලා පේනවා. ඒ වගේ තමයි නෝස් ෂේප් එක ගන්න. ඒ වගේ මේ චීක්ස් වලට ඩිමෙන්ෂන් එක දෙන්න. ඒ වගේම අපේ මූණේ මේ නළලේ හැඩය හදාගන්න කන්ටුවර් යූස් කරන්න පුළුවන්. දැන් තේරුණාද? ඉතින් අපි කීගේ හිටියේ මේ වගේ ටිප්ඩ් ඩෙන්ස් බ්‍රෂ් එකකින් අපේ කන්ටුවර් එක ඇප්ලයි කරගන්න පුළුවන් කියලා. කන්ටුවර් එකක් එකපාරට ඔයාගේ මූණේ තියන්න එපා. ඒක ඔයාගේ අතට හරි වෙන කොහේ හරි මුලින් ඇප්ලයි කරගන්න. ඊට පස්සේ ඒක හොඳට මේක බ්ලෙන්ඩ් කර ඉඳලා තමයි ඔයාගේ චීක් එකට මේක අරගෙන යන්න ඕන බ්‍රෂ් එක. ඉතින් මේ බ්‍රෂ් එකේ තියෙන මේ ඇන්ගල් ෂේප් එක නිසා ඒකෙන් අපේ චීක් එකට දෙන්න ඕන ඩිමෙන්ෂන් එක හොඳට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මේ චීක් බෝන් එකට හරි එකෙන් උඩට හරි. ඊට යටට දුන්නාම අපේ මූණ චුට්ටක් ඇදිලා ගියලා වගේ ලුක් එකක් තමයි එන්නේ. ඒ වගේම අමතර දෙයක් කිව්වොත් ඔයා කන්ටුවර් එක බ්ලෙන්ඩ් කරනකොට හැමතිස්සෙම උඩ අතට තමයි බ්ලෙන්ඩ් කරන්න ඕන. කවදාවත් පල්ලෙහාට බ්ලෙන්ඩ් කරන්න. ඒ වගේම ඔයා මේ නාලල ඇප්ලයි කරලා තියෙන කන්ටුවර් එකක් බ්ලෙන්ඩ් කරන්න ඕනේ ඔයාගේ හෙයාර් ලයින් එක පැත්තට. එහෙම නැත්නම් මූණ පැත්තට නෙමෙයි. ඊළඟ බ්‍රෂ් එක තමයි මෙන්න මේ ඇන්ගල් බ්ලෂ් බ්‍රෂ් එක. ඉතින් කන්ටුවර් වගේම තමයි ඔයාලා එකපාරට බ්ලෂ් එක මූණේ තියන්න එපා. ඒකනොත් පැච් එකක් වගේ පේන්න පුළුවන්. ඒ හින්දා ආගේ අතේ මෙතන හරි වෙන මේකප් පැලට් එකක හරි මුලින් චුට්ටක් මෙහෙම බ්ලෙන්ඩ් කර ඉඳලා තමයි ඒක අපේ මූණේ ඇප්ලයි කරන්න ඕන. ඔයාලගේ කන්ටුවර් එකට උඩින් තමයි බ්ලෂ් එක ඇප්ලයි කරන්නේ. මේ දෙක හොඳට සීම්ලස් වෙන විදිහට ඒකට හොඳට බ්ලෙන්ඩ් කර ගන්න ඕන. ඉතින් මම මේ බ්‍රෂ් දෙකක් වෙනකොට ඔයාලට බ්‍රෂ් දෙකක් ඕන වෙන්නේ නැහැ. අනිත් ඒ තමයි ලික්විඩ් බ්ලෂ් වලට විතරක් නෙමෙයි මේක පවුඩර් බ්ලෂ් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයාලට බ්‍රෂ් 4ක් පෙන්නලා තියෙන්නේ. මේ පෙන්නන බ්‍රෂ් එක ඔප්ෂනල්. ඒ කියන්නේ මේක අත්‍යවශ්‍ය නැහැ.
මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් ඔයාලට ගන්න පුළුවන් පවුඩර් එක සෙට් කරන්න. ඉතින් මම දන්නවා මේකප් වලට බිකින කෙනෙක්ට මේ හැම දෙයක්ම ගන්න බෑනේ. ඒකයි මම මේක ඔප්ෂනල් කියේ. ඉතින් ඔයා මේක පාවිච්චි කරනවා නම් ඔයාගේ පවුඩර් එකේ මෙහෙම මේක අරගෙන මෙහෙම ටැප් කරලා ඒකේ තියෙන වැඩි ප්‍රොඩක්ට්ස් ඔක්කොම අයින් කරන්න. ඔයාගේ ඇස් යටට ඒ වගේම ඔයාගේ මේ නෝස් එක පැත්තට එහෙම පවුඩර් එකෙන් සෙට් කරගන්න මේ වගේ බ්‍රෂ් එකක් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ පවුඩර් බ්‍රෂ් එක විතරක් මදි. ඔයාලට අනිවාර්යයෙන්ම මේ වගේ පවුඩර් පෆ් එකක් ඕන වෙනවා. මම නම් කියන්නේ බිකින කෙනෙක්ට පවුඩර් පෆ් එකක් විතරක් ගන්න කියලා. මොකද මේ වගේ පැකට් එකක් ඔයාලට ෂේන් එකෙන් ටීම් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේකත් පවුඩර් එක අරගෙන වැඩි ටික ඔයාගේ අතේ මෙහෙම කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් පවුඩර් එක මෙන්න මේ විදිහට ප්‍රෙස් කරගන්න ඔයාගේ ඇස් යටට. ඉතින් බ්‍රෂ් එකෙන් ඇප්ලයි කරපු පවුඩර් එක මෙහෙම ප්‍රෙස් කරනකොට අපි කියන්නේ ඒකට බේක් කරනවා කියලා. ඉතින් බිකින කෙනෙක් හැටියට ඔයා මෙන්න මේ වගේ පවුඩර් පෆ් එකකින් පටන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ කොහොමද වගේ වොච් එක මේක මගේ හස්බන්ඩ් උදේ අතේ ඇන්දේ. ඉතින් මං ඔෂ්ටාතිත් එක ඔන්න ඔහේ තියෙන ඇරියා. දැන් මෙයාව මතක් වෙනත් එක්ක එයාගේ නම තමයි මේ ලියලා තියෙන්නේ. හරි මම ඒක ගැනත් කියන්නම්කෝ. මේ තියෙන්නේ මෙයා මේ අහන බියුටි බ්ලෙන්ඩර්ස්. ඉතින් එක සයිස් වලින් තියෙනවා. මේක ඔයාගේ ෆේස් එකට ෆවුන්ඩේෂන් එක සෙට් කරන්න වගේ මේ වගේ පුංචි එකක් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඇස් යට කන්සීලර් එක සෙට් කරන්න. හරිම ලේසි. මොකද මේක ඇස් යටට හරිම ලේසියෙන් ළඟා වෙන හින්දා. ඉතින් ඔයා බ්‍රෂ් එකෙන් ඔයාගේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරාට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් හොඳට මේ ෆවුන්ඩේෂන් එක ඔයාගේ ස්කින් එකට ප්‍රෙස් කරගන්න. හොඳට මේකෙන් බ්ලෙන්ඩ් වෙනවා. අපිට ගන්න ඕන මේකප් එකේ ෆිනිෂ් එක අනුව මේක වෙට් තියා ගන්නවද ඩ්‍රයි තියා ගන්නවද කියන එක ඩිපෙන්ඩ් වෙනවා. මේක වෙට්. ඒ කියන්නේ මේක අර වතුර මෙහෙම මික්ස් කරනකොට බේරෙන්න නෙමෙයි. ඔක්කොම ඔයා තෙම්මඩ පස්සේ ඔක්කොම මේ බේරෙන ටික අයින් කරාට පස්සේ තමයි අපි පාවිච්චි කරන්නේ. වෙට් බියුටි බ්ලෙන්ඩ් එකකින් අපිට හම් වෙන ලයිට් කවරේජ් එකක් ස්කින් ලයික් ෆිනිෂ් එකක් අපිට ගන්න පුළුවන්. මොකද මේකෙන් වෙට් විදියට තියෙනකොට එක්සස් ප්‍රොඩක්ට්ස් ඔක්කොම පික් කරගන්නවා. ඉතින් මේක ඩ්‍රයි විදියට තියෙනකොට අපිට හොඳ ෆුල් කවරේජ් එකක් ගන්න පුළුවන්. අක්කා එතකොට අයි මේකප් බ්‍රෂස් මොනවද? අයි මේකප් එකකට ඕනම කෙන බ්‍රෂස් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. මේ වගේ තව විඩියෝස් බලන්න ෆොලෝ කරන්න ආදරෙයි.